Welcome Japan. අයිබෝවන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ N4 ව්‍යාකරණ පාඩම් මාලාවේ 4 වෙනි කොටස. අද වීඩියෝවෙන් අපි සුමෝරි දෙස් කියන ව්‍යාකරණ රටාව ඉගෙන ගමු. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කංජ සටහන් වෙල්කම් ජපන් අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. සුමෝරි දෙස්. මේකේ අදහස යමක් කරන්න අදහසක් තියෙනවා යන්නයි. මේක යෙදෙන්නේ ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදත් එක්ක. අපි උදාහරණ කීපයක් බලමු. පළවෙනි එක අෂ්තා බෙන්කියෝ සුරු සුමෝරි දෙස්. අෂ්තා බෙන්කියෝ සුරු සුමෝරි දෙස්. හෙට පාඩම් කරන්න අදහසක් තියෙනවා. බෙන්කියෝ සුරු කියන්නේ ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදය. එතකොට මෙතන පාඩම් කරනවා කියන ක්‍රියාව කරන්න අදහසක් තියෙනවා කියන එක සුමෝරි දෙස් කියන ව්‍යාකරණ රටාව එකතු වුණාම එනවා. තව උදාහරණයක් බලමු. රයිගෙත්සු නිහොන් ඒ ඉකුත්සුමෝරි දෙස්. රයිගෙත්සු නිහොන් ඒ ඉකුත්සුමෝරි දෙස්. ලබන මාසයේ ජපානයට යන්න අදහසක් තියෙනවා. ඉකු කියන්නේ ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදයකට සුමෝරි දෙස් දාලා තියෙනවා. එතකොට යන්න අදහසක් තියෙනවා කියන එක ප්‍රකාශ වෙනවා. ඊළඟ උදාහරණය අෂ්තා යසුමු සුමෝරි දෙස්. අෂ්තා යසුමු සුමෝරි දෙස්. හෙට නිවාඩු ගන්න අදහසක් තියෙනවා. ඊළඟ උදාහරණය රාමෙන් ඕ තබෙරු සුමෝරි දෙස්. රාමෙන් ඕ තබෙරු සුමෝරි දෙස්. රාමෙන් කන්න අදහසක් තියෙනවා. පස්වෙනි එක රයිගෙත්සු කුරුමා ඕ කවුත්සුමෝරි දෙස්. රයිගෙත්සු කුරුමා ඕ කවුත්සුමෝරි දෙස්. ලබන මාසේ කාර් එකක් ගන්න අදහසක් තියෙනවා. අපිට මේ සුමෝරි දෙස් කියන ව්‍යාකරණ රටාව නැතාර්ථයෙන්ුත් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට අපි පාවිච්චියට ගන්නවා නයි ෆෝම් එක. බලමු උදාහරණය. කුනියේ කයරා නයි සුමෝරි දෙස්. කුනියේ කයරා නයි සුමෝරි දෙස්. රටට නොයන්න අදහසක් තියෙනවා. කයරා නයි කියන්නේ යන්නේ නැහැ කියන අදහස. එතකොට සුමෝරි දෙස් ආවහම නොයා ඉන්න අදහසක්, නොයා ඉන්න අරමුණක් තියෙනවා කියන අදහස මේකෙන් ප්‍රකාශ වෙනවා. තව නයි ෆෝම් එක පාවිච්චි කරන තව උදාහරණයක් බලමු. ශිකෙන් නෝ උකෙනයි සුමෝරි දෙස්. ශිකෙන් ඕ උකෙනයි සුමෝරි දෙස්. විභාගය නොකරන්න අදහසක් තියෙනවා. විභාගයට මුහුණ දෙනවා කියන එකට අපි පාවිච්චි කරන ක්‍රියාපදේ තමයි උකෙමස් එක. ඒකේ නෙගටිව් එක උකෙනයි. එතකොට විභාගයට මුහුණ දෙන්නේ නැහැ කියන අදහසක් තියෙනවා කියන එක තමයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ. සාරාංශයක් විදිහට මම මෙහෙම අද අපි කතා කරපු ව්‍යාකරණ රටාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අපි මේ සුමෝරි දෙස් කියන ව්‍යාකරණ රටාව යමක් කරන්න හෝ නොකරන්න අදහසක් තියෙනවා කියන අදහසින් ප්‍රකාශ කරනවා. නමුත් මෙම ව්‍යාකරණ රටාවේ විය හැකියාව තරමක් අඩුයි. ඒ කියන්නේ කරන්න හෝ නොකරන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. අපි යම් දෙයක් කරන්න ප්ලෑන් කරා වුණාට සමහර වෙලාවට අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. හිතුවා වුණාට ඒක කරන්න හෝ නොකරන්න තියෙන සම්භාවිතාවය අඩු අවස්ථාවලදී මේ රටාව ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. මම හිතනවා අද පාඩම ඔයාලට තේරෙන්න ඇති කියලා. නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ ව්‍යාකරණ පාඩම ඉක්මනටම අරන් එන්නම්. එතකම් මේ පාඩම හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.